හායි good morning කොහොමද ඔයාලට අදත් තියෙන්නේ හදපු රස මෙනු එක. මම මුලින්ම හදන්නේ අඹරැල්ලා. ඒකට අවශ්‍ය සුදු ලුණු, ඉඟුරු, කුරුඳු කෑල්ලක්, කෙනසල් ඇට දෙකක්, කරාමු නැටි දෙකක්, කරපිංචා වංගෙඩියකට දාලා මේක පේස්ට් එකක් වෙන්න හොඳට කොටා ගන්න. ලුණුත් කපලා තියාගන්න. දැන් භාජනයක් ලිපේ තියලා තෙල් ටික හොඳට රත් වෙනකොට කලින් සූදානම් කරගත් මිශ්‍රණයයි ලුණුයි මේකට දාලා හොඳට තෙලින් මේක ටෙම්පරාදු කරගන්නවා. මේක හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ මම තෙලට ස්කුඩුයි 3-5යි දාලා හොඳට බැද ගන්නවා. දැන් මේක හොඳට බැදුනට පස්සේ මම මේකට සීනි ලුණුයි දාලා හොඳට කවලම් කරගන්නවා. මේක පොඩ්ඩක් කවලම් කරගෙන මම ඒකට අඹරැල්ල ටික දාගන්නවා. දැන් මේක අඹරැල්ල එකත් එක්ක හොඳට කවලම් කරගන්න. දැන් මේක හොඳට කවලම් වුණාට පස්සේ මම මේකට පොල් කිරි එකතු කරගන්නවා. පොල් කිරි දාලා මේක ටික වෙලාවක් උයාගත්තට පස්සේ මේක නටනකොට මම ඒකට ගම්මිරිස් එකතු කරගන්නවා. දැන් මේක හොඳට හිඳෙන්න උයා ගන්න ඕනේ. ඊළඟට මම හදන්නේ පිපිඤ්ඤා කරි එකක්. මුලින් භාජනයකට කපාගත්ත පිපිඤ්ඤා ටික දාගන්නවා. දැන් මේකට රම්පේ, කරපිංචා, ලුණු, කුරුඳු කෑල්ලක්, කම්මිරිස් කරලක් කපලා දාගන්නවා. ඊට පස්සේ 3-5 කුඩුයි, ගම්මිරිසුයි, ලුණුයි, කහයි දාලා මේක හොඳට කවලම් කරගන්න. ඊළඟට මම හදන්නේ කට්ට කරවල ටෙම්පරාදුවක්. ඒකට අවශ්‍ය ලුණු, රම්පේ, කරපිංචා, තක්කාලි මම ලෑස්ති කරගන්නවා. දැන් කරවල ටික හොඳට තෙලේ බද ගන්නවා. මේක බැදුනට පස්සේ මම ලෑස්ති කරගත්ත ලුණු, කරපිංචා, රම්පේ, තක්කාලි දාලා හොඳට කවලම් කරගන්නවා. ඒකට කෑලි මිරිස් කුඩුයි, ගම්මිරිස් කුඩුයි එකතු කරගෙන හොඳට කවලම් කරගන්නවා. දැන් පිපිඤ්ඤා ටික හොඳට තැම්බිලා තියෙන්නේ. මම මේකට උකු පොල් කිරි එකතු කරගෙන හොඳට උතුරලා ගන්නවා. මම මේ හදන්නේ බබාගේ උදේ කෑම එක. එයාට උදේ කෑමට මම දෙන්නේ කව්පි ටෙම්පරාදුවක්. බටර් චුට්ටක් දාලා කව්පි ටික ටෙම්පරාදු වුණාට පස්සේ මම මේකට බිත්තරයක් දාලා කවලම් කරලා ගන්නවා. මම කතුරු මුරුංගා කොළ මැල්ලුමකුත් හදාගත්තා. මේ තියෙන්නේ මං අද හදාගත්ත රස මෙනු එක.